හරි. මේ බලන්නකො ළමයි. මෙතන තියෙනවා බයිසිකල් එකක්. එතකොට මේ බයිසිකලය ගැන පොඩි විස්තරයක් පල්ලෙහාන් තියෙනවා. මේකේ මුලින්ම තියෙනවා this is a bicycle. මේක බයිසිකලයක්. ඒ කියන්නේ this දාන්නේ මේ කියන්න, is දාන්නේ වෙනවා කියන්න. මේක වෙනවා බයිසිකලයක්. අල්කලන්න වෙනුවට තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි වාක්‍යය කියනවා it's red and yellow. ඒත් අර it is කියන එක කෙටි කරලා තමයි it's තියෙන්නේ. ඒක රතු පාටයි සහ කහ පාටයි. ඒක රතු පාටයි කහ පාටයි. ඔන්න ඕක තමයි එකෙන් කියන්නේ. It has two wheels and pedals. ඒ කියන්නේ it has ඒකට තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ බයිසිකලෙට. ඒකට තියෙනවා two wheels රෝද දෙකක් සහ pedals පැඩල් දෙකක් තියෙනවා. අපි පැඩල් කියලා කියන්නේ. පැඩල් දෙකක් තියෙනවා. paddles. Two wheels and two paddles කියන එක තමයි two wheels and paddles කියලා දාලා දෙන එක. රෝද දෙකයි පැඩල් දෙකකුයි තියෙනවා. I go to school by bicycle. මම යනවා. සරල වර්තමාන කාලේ මම ඔයගොල්ලන්ට උගන්වලා තියෙනවා මම යනවා. I go විතරයි අපි දාන්නේ. I go to school. මම යනවා පාසලට. by bicycle. බයිසිකලයෙන්. එහෙනම් I go to school by bicycle කියලා කියන්නේ මම ඉස්කෝලේට යනවා බයිසිකලෙන් කියන එක. එතකොට මම දැන් ඔන්න සම්පූර්ණ වාක්‍ය ටිකම කියාගෙන ඔයාට සිංහලෙන් තේරුමත් එක්ක කියනවා. This is a bicycle. මේක බයිසිකලයක්. It's red and yellow. ඒක රතු පාටයි කහ පාටයි. It has two wheels and pedals. ඒකට රෝද දෙකකුයි පැඩල් දෙකකුයි තියෙනවා. I go to school by bicycle. මම බයිසිකලෙන් ඉස්කෝලේ යනවා. ඔන්න ඕක තමයි එතකොට මේකේ තේරුම මේක. ඔයාලටත් පුළුවන් ගෙදෙද්දි මොකක් හරි චූටි දෙයක් අරගෙන මේ වගේ වාක්‍ය හදන්න. හරි. එහෙනම් අන්න ඒ විදිහට හදලා මට WhatsApp එකට එවන්නකෝ බලන්න.